මාරියා චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් අපත් සමග එකතු වෙලා දිනවා. ඔහු නමින් අශෝක් ජයකොඩි. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදියට මේ චිත්‍රපටිය නරඹනකොට කොහොමද දැනුනේ? මොකද්ද දෙන්න පුළුවන් කමෙන්ට් එක? ඇත්තටම මාර සතුටුයි. සතුටුයි කියන්නේ නිෂ්පාදකවරයෙක් විදියට මාරම සතුටුයි. මොකද මාර ලස්සන වැඩක්. ඇත්තටම මම හිතනවා මේ ඒක මට වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි. එක ලොකේෂන් එකක ඇත්තට මම හිතන්නේ මේක ඉන්නේ නළුව විතරයි. ඒ නළුව ටික මේක දෙන්න පුළුවන් උපරිම එක දීලා තියෙනවා. ඉතින් ඒක එන්ජොයි එකක් ගන්න අපිට හිතා ගන්න බෑ එන්ඩ් එක වෙනකම් මොකද්ද වෙන්නේ කියලා. මාර ලස්සනයි. නිෂ්පාදකවරයෙක් විදියට මේ වගේ නිෂ්පාදන ඇත්තටම ලංකාවට අත්‍යවශ්‍ය දේවල් වෙනස්නේ. ඇත්තට වෙනස් චිත්‍රපටයක්. ඉතින් මට මාර හැපි. ඉන්ද්‍රජිත් අයියා තමයි මම හිතන්නේ මේක නිෂ්පාදනය කරන්නේ. මම සුබපතනවා ඉන්ද්‍රජිත් අයියට. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. මාර ආතල් ෆිල්ම් එකක්. මේක රංගන ශිල්පීන් විතරයි රඟපාන්නේ. අපි ඒ අය ගැනත් කෙටියෙන් අදහසක් දැක්වුවොත් අතරම මේ කාස්ටින් නම් කියලා වැඩක් නැහැ. අතරම ඒ කියන්නේ මිනිස් ගොඩක් අය මේ කාස්ටින් එක එක තැන් වලට යන්න ඕනේ බලන්න එක එක ෆිල්ම්ස් වලට යන්න ඕනේ. මේ කාස්ටින් වලට ආස කරන මාර මේ ක්‍රවුඩ් එකක් ඉන්නවා අපේ රටේ මාස් ඒ කියන්නේ හේමල් අය එක්ක කටි සෙට් එකම. ඉතින් ඒක නම් සුපර්. ඒක සිලෙක්ට් කරලා තියෙනවා නියමටම. ඉතින් මාර සතුටුයි මාර හැපි. ලස්සන කාස්ටින් ප්‍රියන්ත අයියා අතරම මම හිතන්නේ මගේ ෆිල්ම් එකෙන් මගේ ඩ්‍රාමා එකෙන් බැක් සයිඩ් එකෙන් ගිය අවුරුද්දේ අවෝඩ්ස් ගත්තා මේ බෙස්ට් ඇක්ටර් විදියට. ඉතින් ඒකයි මට ඒකත් මාර සතුටුයි. ප්‍රියන්ත අයියාගේ වැඩ කොහොමත් ලස්සනයි. ඉතින් ප්‍රියන්ත අයියා හේමල් ඔයන් අනිත් අපේ ඉන්න සෙට් එක ඔක්කොම ආතල් ලස්සනයි ෆිල්ම් එක. නිෂ්පාදකවරයෙක් විදියට මාරම සතුටුයි ෆිල්ම් එක බලලම මාර සතුටින් තමයි එළියට ආවේ. ඉතින් අපි අශෝක් ජයකොඩි මහත්තයන් ගමු. ඔහුගේ ඉදිරි මොනවාරි නිර්මාණ කටයුතු එන්න තියෙනවද? කොහොමද නිෂ්පාදන කටයුතු තියෙනවද? ඔව් නිෂ්පාදන කටයුතු තියෙනවා. මගේ රාස් ෆිල්ම් එක මේ දවස්වල ෂූටින් අතරම ඉවර කරලා තියෙනවා. එඩිට් කරගෙන යනවා. ඊට අමතරව තව ෆිල්ම් එකක් මමත් ප්ලෑන් කරගෙන ඉන්නවා. තව එක්ස්ට්‍රා ඒකේ මුල හරි ස්ටාර්ට් කරන්න. ඒකෙත් වැඩ කිතු කරගෙන යනවා. රාස් ෆිල්ම් එක මම හිතනවා ඉක්මනට වැඩ ඉවර කරලා පොළොන්තර ඉක්මනට ප්‍රේක්ෂක ජනතාවට බලන්න අපි එළියට දාන්න. ඉතින් රාස් එකත් හොඳ ආතල් ෆිල්ම් එකක්. ඒකත් ලස්සනයි. හොඳ කාස්ටින් ඉන්නවා අපිටත්. ඒක අතර ඉන්දියන් ආටිස්ට්ලාත් ඇවිල්ලා අපිත් එක්ක සහභාගී වෙලා වැඩ මේ ඉවර කරලා තියෙනවා. පොළොන්තර ඉක්මනට ෆිල්ම් එක අපි පෙන්නනවා මිනිස්සු. හරි ඉතින් අපිට මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි අශෝක් ජයකොඩිට. ඉතින් ඔබගේ ඉදිරියේදී කරන්න තියෙන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා රුක්ෂාන් බ්ලොග්ස් YouTube නාලිකාවෙන් සුබ පතනවා. බොහොම ස්තුතියි. thank you ඔයගලන්ට ගොඩක් ස්තුතියි අපිට පොඩි හයියක් කරනවට ඇවිල්ලා අනිවාර්යයෙන්. හරි. okay thank you.